පළවෙනි පැත්ත ඉවරයි නම් කියන්නේ ටක් ගාලා वायर केबल लेके क्या बोलता है हाँ केबल लेके चार्जर है चार्जर केबल लैपटॉप पे चार्जर है तेवटी थी बिना बिना हम किए ना केबल हम थी रहना क्रिश्चियन को चार्जर क्यों नहीं लेके किए चार्जर नहीं पेपर ටික ඇතුළට දැන් පොල් මම බලනවා මෙහි මීටර ටික දෙකේ ඕනේ නම් බල මගේ ගුරුතුමියන් මේ දවස්වල ගිහින් තියෙන්නේ රට යන්න පුළුවන් නේ යන්න පුළුවන් පොත් ටික කියලා දෙන්න ලියුට් එක උඩ බලන්න ඒ ළඟදී වැඩ කරේ නේ ලියුට් එක කම්ප්ලීට් කියා ඔය පොඩි පාස් පේපර් ටික 29 තරගෙ තියෙන්නේ රෙජිස්ටර් වෙන්න හොඳ රෙජිස්ටර් වෙන්න මම මොකක්ද මම මීටින් එකක් දානවා අදරයට බැරි වුණොත් පිටරයට හරි දානවා මේකේ ඊළඟ දෙයක් එක ඊට පාඩ පොත්ටි ඒක තමයි මම කලින් දේ ඉවර කරනවා නැත්නම් ලබන මාසේ ආයෙම කියනවා හොඳයි ඒක ලබන මාසේ කොහොමද ටෙස්ට් දෙකක් එකපාර දෙන්න ඉවර කරනවා ඖෂධයට උත්තර දෙන්නේ ප්‍රශ්න 3 අපරාධ අද අම්ම ගෙව්වා මේ කරපු නැති අපිට ගොල්ලෝ දන්නවද ඒ කාලේ නම්බර් එක ඉවරයි අනිත් අයත් ඉවරයිද මම කරන්න මොකද ගන්න ඉදිරි ලියන්න එම කමක් නැහැ කියලා ඒව නැහැ හැම එකෙම කමක් තියෙනවා හැබැයි දැනට කමක් නැහැ හරි කිව්වා මොකෝ වෙලා තියෙන්නේ වෙන්න එපා මම කිව්වේ කතා නොකර ඉන්න කියලා මම වෙන මොකුත් කිව්වේ ඔක අනිත් එකකින් බලන් ලියුවට මට කමක් නැහැ
ආ බෑ ඔයාට සිංහලෙන් වචනයක් කල් ලියන්න අකුරක් ලියන්න බෑ සිංහලෙන් සෑම උපාංගයක්ම එකම බොත්තමකින් පනතකින් විය හැකි පරිගණකයක් අනික යන්නකෝ අනේ දන්නේ අනේ දන්නේ ඊට මාස් දෙන්නේ ඉතින් මන් දන්නේ නේ මන් දන්නේ නැති නිසා තමයි ඔයාලට දාලා තියෙන්නේ ඇහුන්නේ අනේ මම නෙවෙයි හැදුවේ ඔව් මන් දන්නේ නැති නිසා අනේ කියන්නකෝ කාදේ රූපේ තියෙනවා අපෝයි මන්නේ අනේ කියන්නකෝ ඔය අපේ මල්ලි ආ නෑ නෑ මම ඔයටදී ලස්සනයි ඔයා හරි ලස්සනයි ළඟදී කන්නඩිය මූණ බැලුවේ නැද්ද ආ කැතයා අන්න කොණ්ඩේ පොඩ වැවිලලු ඊ තට්ටේ කියලානේ ආගන්න හරිනේ නේ හරි තමයි ඔයාට රෝස මලක් කියලානේ කිව්වේ රෝස පාට බూరుවයි ඉතින් රෝස පාට බూరుව මේ ලෝකේ නැහැ ඉතින් ඔයා ඒ වගේ කෙනෙක් කියලා කියන්නේ ඈ ඉතින් ඔයාට තමයි කිව්වේ මේ දැන් ඔබ ලියලා තිබ්බේ නැති උනොත් බලාගමු මොකಾದ නම මතකත් නැහැ වෙන නමකින් ඉන්න මට මතක මට වෙන නමකින් මතක කාවට ආ ඊළඟ පිට කරගෙන යන්න. හරි මම මේ රෝස පාට බూరుවයි ඉතුරු ටික ඉවරනකම් ඉන්නේ. කහ පාට අරකයි. Good night. Good night. Good night. Bye. පුතා දෙමළෙන් ලියන්න. අනේ කියන්න තමයි මං කියන්න තමයි හැදුවේ. බල්ලකින් අහන්නේ. බල්ලා කියන්න දන්නේ බව් බව් වගේ. බල්ලා කියන්නේ යක් හරි තේරෙනවා. බල්ලා කියන්නේ බලු භාෂාවෙන් ලියපන්. බව් බව් කියලා විතරයි ඔය ලියන්න වෙන්නේ වාට. Oh. Ayo, iya lah. Me?
කාබාට අරක ඉවරයිද? අපි ඉවරයි. ඉවරයිනේ. හරි. අපි පළවෙනි පැත්තට යනවා. හරි. බලා ගන්නකෝ. හරි. පළවෙනි එක ස්ක්‍රීන් එක ඇටලා තියෙන්නේ. පරිගණකයේ ඇති උපකරණ පරිගණක විද්‍යාගාරයේ ඇති උපකරණ කීපයක් නම් කරන්න කියලා කියනවා. එතකොට අපිට මොනවද නම් කරන්න පුළුවන්? mouse keyboard ඒ වගේ ඔක්කොම ආශ්‍රය ඒ ඔක්කොම කම්පියුටරේට අදාළ දේවල්නේ. පරිගණක විද්‍යාගාරය ඊට පස්සේ පරිගණක කියන කියලා ඉවරයි. පරිගණක දැන් හිතන්නකො නිකන් බේකරි එකට ගියාම අනිවාර්යෙන් පාන් කියන එක තියෙන්න ඕන එකක් නේද? පාන් නැති බේකරි තියෙන්න පුළුවන්ද? ඔය තියෙන්නේ. අපේ ගෙවල් පැත්තේ. ඔයාලා ගෙවල් පැත්තේ අමුතු જાතිය තියෙනවනේ කොහොමද හරි. එතකොට ආගන්නකො අඩතර ගෙවල් කොහෙද කියලා දන්නවද? හරි. එතකොට එතකොට කම්පියුටර් කියන එක ලියන්න එපා. අනිත් ලැප්ටොප් ලියන්න. ප්‍රොජෙක්ටර්, මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්, බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර, ස්මාර්ට් බෝඩ්, ස්පීකර්ස් කියන එකත් කම්පියුටරේට අයත් දෙයක්. කමක් නැහැ ලියුවට. අරවත් කමක් නැහැ. mouse keyboard. දැන් ලියලා තියෙනවා නම් කපන්න. ප්‍රොජෙක්ටර් කියන එක හරි. ඊළඟට තව මොනවද? CPU router, printer, UPS. පරිම දෙන ගානක් තියෙන ඊට එහා දෙන්නේ. දැන් මෙතන ලකුණු දෙනවනම් 6යි දෙන්නේ. ඇයි රූල් 6ක් කියලා දිනවනේ. ඔයා 5 ලියද්දි 5යි හම්බෙන්නේ. 6ක් ලියද්දි 6යි. 7ක් ලිව්වත් ඒත් 6යි. ඔයා 10ක් ලිව්වත් ඒත් 6යි. හරි. හරි. ඊළඟට පරිගණක විද්‍යාගාර භාවිතයේදී ආරක්ෂක සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකකී ඒ මොනවාද? එකක් ඔබගේ ආරක්ෂාව සඳහා, අනෙක් එක පරිගණකවල ආරක්ෂාව සඳහා. ඔන්නෝක තමයි ප්‍රධාන දෙක. ඒව මුකුත් මෙතන ලියන්නේ නැහැ. මෙතන ලියන්න පුළුවන් දෙකයි. ඔබගේ ආරක්ෂාව, අනිත් එක පරිගණකවල ආරක්ෂාව. ප්‍රසන්ටේෂන් එකත් එක්ක කියන්න ලේසියිනේ. මේ තියෙන මුද්‍රණ යන්ත්‍ර, ස්කෑනර්, කලින්කට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්, රවුටර්, ස්මාර්ට් බෝඩ් ඔය තියෙන ඔය වගේ ටිකක් ලියන්න ඕනේ. ඊළඟට දැන් අහන එකට මේ තියෙන ඔබගේ ආරක්ෂාව සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග තියෙනවා. අනිත් එක මොකද්ද? උපාංග වල ආරක්ෂාව සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග. පරිගණකයේ කියන්නේ. පරිගණකයේ කිව්වත් හරි, උපාංග කිව්වත් හරි. පරිගණකයේ උපාංගයක් නෙවෙයිද? දැන් වැරදින දාන්න ඕනේ. වැරදින කපලා හරියට ලියා ගන්න ඕනේ අනිවාර්යයෙන්. වැරද්ද දාන්න නිකන් ඉන්න බෑ. ඊට නැත්තම් එන්න ලියන්න ඕනේ. ඉලක්කම දාලා හරි කවන්නේ කවර හැර කවන්නේ ලියන්න. හරි. කවන්න. ඊළඟට හට කියවන්න තු ඉන්න ඔසේ දස්. හරි. රෙකෝඩ් වෙනවා හොඳේ ඔක්කොම. ඊළඟට අර දෙක දන්න ඕනේ. මේ ප්‍රශ්නේම ඊළඟ ප්‍රශ්න වලින් තුක් ගන්න පුළුවන් මේ. පරිගණක විද්‍යාගාරයේ ඔබගේ ආරක්ෂාව සඳහා ඊළඟට උපකරණවල ආරක්ෂාව සඳහා මේ පේනවනේ ප්‍රශ්න වලින් උත්තර හොයාගන්න පුළුවන්ද බැරිද? පොඩක් අපටි වෙන්න පුතා. ඉරි ගහන එකේ තියෙන උත්තර සමහර වෙලාවට මොකද? අර ලියන එකේ උත්තර විදිහට ලියන්න පුළුවන් නේද? එහෙම කරන්නේ නැද්ද? අපට ඊනම් පොඩ්ඩක් ඒව තේරෙන්න ඕනේ. ඒවා නාඩි වැටෙන මිනිස්සු විදියට අපි හැමෝම දන්න දේවල්. ඉරි ගහන එකේ ගොඩක් උත්තර තියෙනෝනේ. අපිට පාඩම් කරන් යන්න බැරි වෙච්ච ඒවා තියෙනවා. අපිට මතක නැති වෙන ඒවා තියෙනෝනේ. ඒව බලලා ඉවරලා සෙකන්ඩ් පේපර් එකට ඔයාලා ලියන්න නැත්නම් ලියන එකට ලියනෝනේ. ඒ වගේ තමයි. මේකේ ඉස්සරහට තියෙන ප්‍රශ්න වල තියෙන දේවල් පොඩ්ඩක් කියවලා බලලා ඒවයින් මොකද කරන්නේ? අර උඩ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් බැරිද? පුළුවන්. තේරුණාද? තුන්වෙනි එක පරිගණක විද්‍යාගාරයේ ඔබගේ ආරක්ෂාව සඳහා ගත හැකි ක්‍රියාමාර්ග 4ක් නේ.
පළවෙනි එක බ්‍රෑන්ඩ් සහ කෙවිනියනි විදුලියට සම්බන්ධ වන උපාංගයන් ලිපියේ ප්‍රවේශම් විය යුතුයි. ඊළඟට විද්‍යාගාරයේ පිටවන තොරතුරු පිළිබඳ දැනුවත් විය යුතුයි. ගිනි නිවන උපකරණ නැත්නම් මේ පිළිබඳ දැනුවත් විය යුතුයි. පරිගණක විද්‍යාගාරය තුල දුවපැන සෙල්ලම් නොකළ යුතුයි. තේරුණානේ? ඔතන හතරක් තියෙනවා. හරි. දැන් මේ හතරම තියෙන්න ඕනද? ඉතින් හතරක් ලියන්න මොන හරි. හරි? ඕනේ ඉතින් ලියන්න. තමගේ ආරක්ෂාව ඔබගේ ආරක්ෂාව හිතලා ලියන්න පුළුවන්. මම දැන් උදව් කරන එක විතරයි කරන්නේ. මම උත්තර කියනවද? නෑ. ඊළඟ ප්‍රශ්නෙට යනවා. හරි. වා උත්තර ටික දැන් මේ වෙලාවේ ලියන්න පුළුවන්ද මම කියන මේකෙන්? බෑනේ. හිතලා ලියන්න. හරි. දැන් මේක බලාගෙන ආයි පාරක් ලියනවනම් අපි නෝට් එක ලියනවා එකම නෙවෙයිද වෙන්නේ ආයි පාරක්. ඒකනේ වෙන්නේ. හැබැයි පේපර් එකට ගියාට පස්සේ නෝට් එකක් තියෙනවද බලාගෙන ලියන්න? කවුරුවක් කියලා දෙනවද? ඔයාට හිතෙන දේවල් ලියන්නේ. එහෙනම් දැන් කරන්නේ ඒ හිතෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒක හිතා ගන්න එක තමයි දැන් කරන්නේ. වෙන මුකුත් නෙවෙයි. ඔයාට හිතෙන්නේ නැත්තම් ඒ වෙලාවට මෙන්න කලින් ඔයාට ප්‍රැක්ටිස් කරන ක්වෙස්චන්ස් ටිකක් තියෙනවා. මේක පේපර් එකට આવොත් කියලා හිතන්න. අනේ අර මේ වෙස් ඉතිකෝ. මේ පාඩේ වෙන අහන්න ප්‍රශ්න නැහැ මම්මනේ හදන්නේ. හරි. මන්නේ මොන බාප්ප හැදුවත් මොකෝ මේකේ තියෙන්නේ මෙච්චරයි තියරිය. ඔය ටික අහන්න නැත්නම් වැඩක් තියෙනවද? ආරක්ෂාව ගැනනේ පාඩමේ මාතෘකාවම තියෙන්නේ මොකද්ද? පරිගණක විද්‍යාගාරයේ ආරක්ෂාව ගැනනේ. උඩ ඕෆ් මතකනේ තෝ ඇවිල්ලා වැඩක් තියෙන පේපර් එක ලියන්න. නෑ. හරි. හිතලා ලියන්න තියෙන්නේ thinking හිතන්න. හතරවෙනි ප්‍රශ්නේ පරිගණක උපකරණවල උපාංගවල ආරක්ෂාවට නිවැරදි උපදෙස් නොමැතිව උපාංගවල විදුලි බලය සැපීම නොකළ යුතුයි කියනවා. විද්‍යාගාරය මොකද? සියලුම උපකරණ දූවිල්ලෙන් සහ තෙත් බවින් තොරව තියෙන්න ඕනේ. ඊළඟට පිරිසිදුව තියාගන්නත් ඕනේ. ඔයාට එකපාරකට ලියන්න පුළුවන් දූවිල්ලෙන් තොරව තියාගන්නවා කියලා. ඊළඟ පාර ලියන්න පුළුවන් මොකද? නිතර පිරිසිදු කර තබා ගන්නවා කියලා. ඇයි ලියන්න බැරිද එකම එක? ආයයි නිහාර වාක්‍ය පහක් ලියන්නේ කිව්වොත් මම රතුපත් කමි. ආයි මම සුදුපත් කමි. එහෙම ලියන්නද පොඩි කාලේ? විශේෂණ පද නේද? මාරු කර ලියනව නේද? දන්නේ එකයි ඒක වෙනස් කර ලියන්න. ඊළඟට භාවිතයෙන් පසු සියලුම උපකරණ නිසි පරිදි ක්‍රියාවිරහිත කළ යුතුයි. කම්පියුටරේ ෂට් ඩවුන් කරනවා පුතා, printer එක ඕෆ් කරනවා, ස්කෑන් එක ඕෆ් කරනවා. මොකද? හැම එකම ඕෆ් කරන්න ඕන විදියක් තියෙනෝනේ. ඒ විදියට ඕෆ් කරනවා. හරි. printer එක එළිම වැඩ කර ඉන්න අතර පිටින් ඕෆ් කළා දානවද? හරි. ඊළඟට භාවිතා කළ උපකරණ නිසි පරිදි අදාළ ස්ථානවල තැබිය යුතුයි. මවුස් එක අරගෙන පුටු උඩින් තියලා තියෙනවා යනකොට. ඊළඟ එක නැයිල පුටුවේ වාඩි වෙනවා. කරස්. මොක වෙන්නේ? පුටුවෙන් හම්බ වෙනවා පුටු වෙච්ච මවුස් එකක්. හරි. ඊට පස්සේ වාඩි වෙච්ච ළමයාට තමයි වැඩ කරන්නේ. ඔව්. වාඩි වෙච්ච ළමයා ගණන් අහන්න. ඊළඟට දූවිලි අවම කිරීමට පවන් කලවා පැමිණිය යුතුය විද්‍යාකාරය. හරි. දියර වර්ග උපකරණ වලට හානි සිදුවන බැවින් ආහාර ජලය වගේ දේවල් මොකද පරිගණක විද්‍යාගාරයට අරන් එනවද? නෑ. ඒව ලියන්න පුළුවන්. ඊළඟට බාහිර ආචාර්ය උපාංග පෙන් ඩ්‍රයිව් අරන් ගිහිල්ලා වෛරස් යන්න පුළුවන් නේ. ඒව ගෙනියන්නත් එපා කියලා ලියන්න. හරි. ඔන්න ඔය ටික තමයි ඒකට උත්තර දෙන්නේ. ඊළඟට පහ පරිගණකයේ නිවැරදිව ක්‍රියාත්මක කිරීමේදී පියවර නම් කරන්න කියලා කියනවා. කොහොමද මුලින්ම main power switch on. ඒ කියන්නේ විදුලිය සැපේ යුතුයි. ඊළඟට UPS එකක් ඇත්නම් ඒක මොකද? on කළ යුතුයි. එහෙම එකක් නැත්නම් ඒක ලියනවද? නැහැ. ඊළඟට පොඩ්ඩක් මම කියලා දුන්නාම ආගේ ප්‍රශ්න. ඊළඟට පද්ධතියකේ එහෙම නැත්නම් system unit එක on කරන්න ඕනේ. ඊළඟට monitor එක on කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මොකද්ද? on වෙනකම් පොඩ්ඩක් රැඳී සිටින්න. හරිද? ලැප් එකක් වුණොත් මොකද කියන්නේ? ලැප් එක දිග අරින්න ඕනේ නේද? ඊළඟට මොකද බටන් එකෙන් ක්ලික් කරනවා ප්‍රෙස් කරනවා බටන් එක ප්‍රෙස් කරනෝනේ. ඊට පස්සේ මොකද ආයි UPS ගහන්න දිනවයි මොනිටර් ඔන් කරන්න දිනවයි නෑ මොකුත් නෑ. ඔන් වෙනකම් බලන්න. ඊළඟට සෑම උපාංගයක්ම එකම පොත්තකින් පණ ගන්න හැකි පරිගණකේ නම් කරන්න. මොකද්ද? දැන් ඔන් කරේ උකුළු පරිගණකය ලැප්ටොප් එක බටන් එකකින් නෙවෙයි ඔක්කොම ටික ඔන් වෙන්නේ. එහෙම නැත්නම් ලියන්න පුළුවන් all in one computer. දැකලා දිනව එහෙම ඒවා?
අර කීල්ස් එකේ එහෙම තියෙනවා දැකලා තියෙද ස්ක්‍රීන් එකත් එක්ක ඔක්කොම ටික ඒකේ කීබෝඩ් එකේ මවුස් එක විතරයි එළියෙන් ගහගන්න තියෙන්නේ සිස්ටම් යුනිට් එක මේ මුකුත් නැහැ ස්ක්‍රීන් එකම තමයි කම්පියුටරේ තනික වෙන එකක් නැහැ හරි ඒකට කියනවා all in one computer කියලා හරි ටැබ් එකක් වගේ තමයි තියෙන්නේ හරි ඒව මහා ලොකු ස්පීඩ් එහෙම ඒවද නෑ ඒව තියෙන්නේ මොනවද අර කඩවල වල මොනවද බඩු ස්කෑන් කරලා බාකෝඩ් එක ස්කෑන් කරලා දානවනේ ඒවට තමයි තියෙන්නේ ඊළඟට ලැප්ටොප් මේක කොටසටද මේකේ තියෙන ස්ක්‍රීන් එක ලැප්ටොප් හරි ඊළඟට පරිගණක නිවැරදිව ක්‍රියා විරහිත කිරීමේ පියවර කොහොමද ඔෆ් කරන්නේ ඔන් කරන වගේම තමයි ලියන්න ඕනේ මොකද්ද මෙනු එක ඕපන් කරා power icon ගියා shut down click කරා ඊට පස්සේ off වෙනකම් බලාගෙන හිටියා තව ලියන්න පුළුවන් මොකද්ද තව ක්‍රමයකට ලිව්වොත් දැන් ඔය ටිකනේ මම පියවර විදිහට කිව්වේ එහෙම නැත්තම් shut down කිරීම ඊට පස්සේ මොනද UPS off කිරීම ඊට පස්සේ මොකද කරන්න පුළුවන් monitor off කිරීම ඊට පස්සේ කේබල් ගලවන්න කලින් මොනවා wall switch එකෙන් off කරනවා ඊට පස්සේ ඔන්න කේබල් ගලවලා තියන්න පුළුවන් පරිගණකය බටන් එක ක්ලික් කිරීම ඊළඟට ඒක විතරක් හරියන්නේ නැහැ අර ටික කියන්නේ UPS නැත්නම් මේ off කරන්න ඕනේ හරි පියවර 4කින් කියන්නේ ඒ 4 කියන්නේ මොනයි ලිව්වේ මේ ටික ලිව්වත් හරි එක ප්‍රශ්නෙට උත්තරේ එක විදියට තියෙනවා ඔයා දැන් කොහොමද ලියන්නේ ලියන්න ඉක්මනට හොඳේ බිම දානවා චලෝ ටික ගහලා දෙන්න බිමට කැල් ටික අවුල ගන්න පුළුවන් නේ අද නෑ ලබන සති පේපර් එකේ ඒක නිසා නෑ ටියුට් එක කරන්න බෑ ඒක නිසා දෙවෙනි පාඩමේ පේපරේ හොඳේ ඒකයි මේ මේක කරන්න අද මේක ඉවර කරලා යවන්නේ ඉක්මන් කරන්න අද 6 7 වුණත් මම මේ පැති 6 ඉවර කරලා යවන්න ටියුට් එක හරි ඉක්මන් කරන්න ඒක නිසා නන්නුම් ගන්න එපා ඊළඟ දවසේ පේපර් එක කරන්න මොනවාද ඔව් ඇතිවන්න ඔක්කොම ටික කරන්න පැති 6ම කරන් යන්න ඕනේ ඉන්න බෑ එක්කෙනෙක්ටවත් වැඩ නවත්තලා තේරෙන්නේ නැතිව අතරලා යන්න ආයෙම ලියන්න යන්නනේ පොත බලන්නේ කියවන්නේ පොත බලන්නේ කියවන්නේ අටි කොම්පියුටර් පොත බලන්නේ ඊළඟ සතියේ බෑ පොත බලන්නේ නැත පොත බලන්නේ දෙනවා දෙවෙනි පාඩම උගාරියෙන් නම් බලන්න පිළිවෙලට බලන්න ඉන්න පාඩම උගන්ට විදියට නම් ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා මේ දෙවෙනි පාඩම පොත විදෙන්සිය ප්‍රෝග්‍රෑම් और बाला लियनी को सातों डली पोटेंशियल है फीलिंग का
මේ පීක් එක දාන්න group එකට. මගේ පොත දැක්කම මට පුළුවන් කියන්න. මම කාඩේ group එකට දාලා තිබුණේ pdf එකක්. මගේ පොත දැක්කම දාලා තියෙනවා pdf එක. මේක කොහොමද කරලා opening එකට ගියා. ළමයි group එකට දාලා තියෙනවා pdf එක unit 2 වල. දෙවෙනි පාඩමේ එන්න බැරි වෙච්ච දේවල් තියෙනවනේ ඔක්කොම එන්න තියෙනවා. හරි. ඒක හොඳට පාඩම් කරන්න. හරි. ඒකත් එහෙම තමයි ප්‍රැක්ටිකල් කරනවා නම් නැමත් එක්ක අනිත් වෙලාවට ඔව් එනවා ඇති ප්‍රැක්ටිකල් වල විතර පුතා කැමති නේ අනිත් වල තරහින් ඉන්නේ මාත් නේ එන්නේ දෙවි කියන්නේ බඳ ප්‍රැක්ටිකල් දෙකේ කියනෝනේ ඉක්මන් කරන්න ළමයි ඒ දැන් මදර් බෝඩ් කියලාම ලියන්න බැරි කිසි අවුලක් නැහැ එහෙම ලියන්න දැන් මව පූර්ව කියලා වාගේ ඉදරදී කියනවද කාටවත් එහෙම නෑනේ කවුරුත් හම්බුනාම කියනවද කඩේට ගියාම කියනවද මට මව පූර්වයක් දෙන්න මගේ මව පූර්වයේ ප්‍රශ්නයක් තියෙන එහෙම කියනවද ඉල්ලැජ්ජාම කිව්වා ලියන්න බෑ කුටි ගන්න එපා පූර්වා ඔව් සාදු කියන්නේ සාදු සාදු කිව්වේ මට දැන් මීටර උනේ සෝරි අර ටකරම නෑනේ අපේ අන්න ඊගනේ අන්න හරි දැන් මේක රෙකෝඩ් වෙලා තියෙන්නේ ඔව් ඔක්කොම ටික ඇහෙනවා ඔය ඔක්කොම කියවන්නේ සෙදස් හරිනේ හරි දැන් වැඩි කරන්නකෝ සෙදස් හරි සෙදස් වැඩි කරන්නකෝ ඉක්මනට ඔක්කොම කියන්නේ අර පොඩි හාමුදුරනේ වැඩි කරන්නකෝ ඇයි ඔව් යන්න ඕනේ දැන් රැට හැමදාම මිනිස්සු අපි
ඒ ලියන්න නැද්ද? මොකද කියන්නේ? ඔක්කොම ටික ඩිස්කස් කරලා දාන්න තිබරක් වෙන්න. ඒ ඔයාලට ඕක බලන්න දෙයක් නැහැ. ලැප්ටොප් වල කීස් පේනවා කරන්න වෙනවා මේ මේක වගේ එකක් තියෙනවනේ ඒ සාක්ෂාත්දී අතොටකින් පුළුවන්. සිංහලයට විතරයි. සාන්ස් එකනේ ඒකනේ. ගිය සතිය මම මොකක් හරි කිව්වනම් ලක් එක බලා ගන්න තිබ්බා. අපරාධික වංගිත විදියට නෑ මේකේ ඉරියට ගන්නන්නේ අරදි කිව්වේ වංගිත විදියට ඔව් මේක මාත් කිව්වේ නෑ ඔච්චර හොඳට වැඩේ වෙයි කියලා. මිත් යාර මේක අපෝ ඔය ඉන්දියා මන්ද අපේ සෑ මම හිතුවා පොඩ්ඩේ දෙන්න දැන් මම කිව්වේ ගිය සතියේ මේක වලට ටොයිලට් එක ඉස්සරහම ආම්දුරනේ ඔන්නෝක කරන්නකෝ. ඒ මොනවද බලන්නේ? ඉසි ජිරාෆ්ද? ලබනාත්ම ගොළු බෙල්ලෙක් ඇස් දෙක විතරක් උඩට යයි. මේ විල බලනකොට ඇස් දෙක විතරක් ඇරිලා උඩට යයි. ගොළු බෙල්ලෙකත් එහෙමයි. කීබෝඩ් එකෙන්ම කියන්නේ අම්මම කොගෙවි. යන්න ඕන නැහැ. Oh my god. ඔය යන්නේ මොකද්ද මේ කියලා. දැන් මේ කවුද? මොන පේපරේද? ඉතින් අනේ මේ ඉංග්‍රීසි වල ඔව් වැඩි කවලා දැන් මේ මම්මාගේ වගේ අතර බලසේ දෙන්නේ දැන් මොකෝ දැන් මේ අපිට පස්සේ තට්ටේ පල්න පූර්වගේ
ඒක බාහිර වෙන්න ඕන. එයා තියෙන්නේ. මම ගුරුමනේ. පාඩම් කරලා ඊළඟ මාසේ කියන මීටයි. පතලක් හාරගෙන යනකොට හටු වගේ හැඩයට මැණික් අහුණාම මැණික් කටු කියනවා. ඇයි? ඔතන තියෙනවා. ඉතින් විකුණනවකෝ. මගේ තිබ්බන මම වෙලාවට විකුණලා BMW එකක් කරගෙන. දාහටද? ඔයාගේ 18 දෙන්න පුළුවන්. ඇහුන්නේ මොන ජාතික? 750ට. ඊටදී චිකන් වල මැණික් කටුව ලාභෙට. චිකන් කටින් කිව්ව 720ට දෙන්නම් කියලා. සිරාවට මගේ ගෙදර රුපියල් ඔයාගේ නම් නිකන් දුන්නක් ගන්න. ඈ මස් තියෙනවා. ඔයාව දැන් ගන්නද? කාඩ් පේමන්ට් තියෙද පුතේ? කාඩ් පේමන්ට් තියෙනවද? එන කරන්න. හලෝ ඇයි? දැන් ඔයාලට මාව නිකන් කැලෙන්ඩර් වගේ පේනවද? එහෙනම් ඔන්න ඔක් කරනවා. එනෝ මෙතන. අගෝස්තු භාගවත්තන. කැලෙන්ඩර් එක ගහනවා මං. පාටේ. ඕල් කරලා ගන්න. ඈ? ඕල් කරලා ගන්න කන්නේ. ඇයි මේ කැලෙන්ඩර් ඕල් කරන්නේ? ඔව් ඒක තමයි. හරි ඉවරයිද? ඊතලෙත් දාලා දාන්න. ऐसे तुर्की है यार है ही एक आ जाता है इसका स्क्रीन लगाया जा सकता है हाँ हटा ही नहीं ऐसा ඉවර දීරියවෙන් ඉන්න ඕනේ. හරි? ඊළඟ ප්‍රශ්නේ ඒවා. ඔය නාකි ඩයලොග් ඉන්නකොට කොන්දර ඉතින් ආයි යෝඩෝ බටර් බ්‍රේක් නැද්ද පුතේ? කොහෙද ඒක?
හොඳට පාඩම් කරන් ඇවිල්ලා අන්තිමේ. ටිකක් පාර වෙන්න. ඇත්තටියෝ. අනිත් ඒවා කියලා ගන්න නැහැ පුතා දැන් මේක විතරයි තියෙන්නේ. මේකත් තව වැඩි කාලයක් යනවා. හරි ආගන්න ඊළඟට දෙවෙනි පැත්ත ගන්නවා මම පළවෙනි ප්‍රශ්නේ පරිගණකයේ ප්‍රධාන බලසූචක ක්‍රියා විරහිත කිරීමෙන් කුමක් සිදු වේද? ඒ නිසා සිදු හැකි සිදුවීම් දෙකක්. මොකද්ද වෙන්නේ? වහාම ක්‍රියා විරහිත වෙනවා පරිගණකය. ඒක නිසා වෙන්න පුළුවන් දේවල්. මොකද්ද? පරිගණකයේ தත්ත්වවලට හානි සිදුවීම, පරිගණකයේ උපාංග වලට හානි සිදුවීම, ඒ උපාංග වලට හානි සිදු වුණාම තමයි ලැබීම වෙන්නේ. හරි. මතකයි. නමය පරිගණකයේ හොඳින් පරිහරණය කිරීමට අදාළ යහපත් පුරුදු පද්ධතියක් තිබේ. ඒවා හඳුන්වන්නේ කෙසේද? ආචාර ධර්ම. ඊළඟට 10 පරිගණකයේ භාවිතා කිරීම සඳහා ඔබ අනුගමනය කළ යුතු යහපත් පුරුදු 5ක් ලියන්න. පුරුදු තියනවද එහෙම? නැහැ. මේ තියෙන පුරුදු අන් අයට බාධාවක් නොවන ලෙස පරිගණකයේ වැඩ කටයුතු කරන්න ඕනේ. අන් අයගේ පරිගණක ක්‍රියාකාරකම් වලට අනවසරයෙන් මැදිහත් නොවෙන්න ඕනේ. අන් අයගේ පරිගණක ඒ ඇති මොනවද? ලිපි හා ගොනු දත්ත හොර රාශිය බලා ගැනීම, ඒ වගේම ඒවා උපුටා ගැනීමෙන් වළකින්න ඕනේ. ඊළඟට මුදල් ගෙවා භාවිතා කළ යුතු සුදාංග මොකද? හොරෙන් භාවිතා කරන්න හොඳයිද? නෑ ඒවා මුදලට ලබා ගත යුතුයි. ගුරු බෞතුන්ගේ අධීක්ෂණය යටතේ තමයි පරිගණක භාවිතා කළ යුත්තේ. අන්තර්ජාල පිවිසිය යුත්තේ. ඊළඟට පරිගණක උපාංග උපදේශකින් තොරව නඩත්තු නොකළ යුතු විවාද දන්නේ කොහොමද ඒවා සර්විස් කරන්න මේන්ටේන් කරන්න කියලා. ඔව් Windows එක සල්ලි ගෙවලා ගන්න ඕනේ. ගුරු බෞතුන්ගේ උපදේශ වලින් තොරව පරිගණකයේ ස්ථාපිත කිසිම වැඩසටහනක් මහා දෙවියන් වලකින්න ඕනේ. ඒ කියන්නේ ඩිලීට් කරන්න හොඳයි දාන්න නැතුව කිසි දෙයක් නෑ. ඔයාලා දන්නේ නෑ ඩිලීට් කරන්න ඕනද නැද්ද කියලා. 11 පරිගණකයේ නිවැරදි ඉරියව් වලින් භාවිත නොකිරීමෙන් නැති හැකි ගැටලු කීපයක් පහත දැක්වේ. ඒවායින් වැළකීමට නම් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? ඇස්වල වේදනාව ඇතිවීම වළක්වා ගන්න මොනවද පුතා කරන්න ඕනේ? පරිගණකයේ තිර තමස් මට්ටමින් මොකද? හෝ ඊට මදක් පහලින් තබා ගන්න ඕනේ. ඇසත් පරිගණකයත් අතර දුර අඟල් 18ත් 28ත් අතර ප්‍රමාණයක් තබා ගන්න ඕනේ. තාල යන්න පුළුවන්. එක දිගට මොකද පරිගණකයේ විශාල වේලාවක් වැඩ කටයුතු කිරීමෙන් වළකින්න ඕනේ. ඔය ඔයාලා දන්න දෙයක් නේ. ගොඩක් වෙලා බලාගෙන ඉන්නකොට මොකෝ වෙන්නේ? ඇස් රිදෙන ඕනේ. දැන් අඟල් 18 28 කතාවක් නැහැ. ළඟට වෙලා බලාගෙන ඉන්නකොට මොකෝ වෙන්නේ? ඇස් රිදෙන ඕනේ. උඩ තියෙන එකත් බලාගෙන හිටියොත් මොකෝ වෙන්නේ? ඇස් රිදෙන ඕනේ. ඒක තමයි කතාව. උරහිසේ සිට අත දක්වා ඇති වෙන වේදනාවට මොකද කරන්න පුළුවන් අපිට? වැලමිට අංශක කීයකින්ද? 90කින්ද? අපෝ නෑ. වැලමිට කෙලින් තබා ගන්න ඕනේ. හරි. කෙලින් තබා ගන්න ඕනේ මවුස් එකට කීබෝඩ් එකට. ඒ කියන්නේ අංශ කීයද? මහා කෝණයක් මෙතන හැදෙන්නේ. 180ක් හැදෙන්නේ. එතකොට මෙහෙම නිපා. මෙහෙම තින්නේ. කීබෝඩ් එකේ මවුස් එකේ මෙහෙම තියන්නේ. නෑ මෙහෙම. නිතර නිතර කොන්දේ වේදනාවක් ඇතිවීමට මොකද වෙන්න ඕනේ? කොන්ද කෙලින් තබාගෙන ඉන්න ඕනේ, පුටුවට හේතු වෙලා ඉන්න ඕනේ. තව මොකක්ද වෙන්න ඕනේ?
තව ඒ වගේ හිතන ඒවා පොත්නේ අමාරු හැදෙන්නේ මොකද? පරිගණකයට වඩා පුටුව පහතින් තිබ්බොත් මොකෝ වෙන්නේ? මෙහෙම එබිලා ඇදිලා නේද ඉන්නේ? කම්පියුටර් චෙයා කියන්නේ කැරකෙන්න පුළුවන් එකක් නේ පුතා. උස අඩු වැඩි කරන්න පුළුවන් එකක් නේද? දැන් තේරෙනවද ඒක ඇයි හදලා තියෙන්නේ කියලා යන්න? කැරකෙන්න නෙවෙයි. ඉතින් බඹර චක්‍රයක් කියලා. නාන්න පුළුවන්. පෙරේද වෙලාවේ. හරි. මැණික් කටුවේ වේදනාව වළක්වා ගන්න නම් මොකක්ද අපිට කරන්න පුළුවන් දේවල්? ඒකටත් ලියන්න පුළුවන් මොකද්ද? යතුරු කෝල් වලට මූසිකයට කොහොමද තියාගන්න ඕනේ අත? ඍජුව තබා ගන්න ඕනේ අත. මෙහෙම තියනවා නම් මවුස් එක මෙහෙම තියෙන්නේ. ඒක උඩින් පැත්තට හරහාට තියෙනකොට මොකද වෙන්නේ? මැණික් කටුව රිදෙනවද නැද්ද? හරි මේකේ දාලා නැහැ. අපිට ටියුට් එකේදීම හම්බ වෙනවා තව ඉස්සරහට. කතා ටිකක් තියෙනකොට. හරි. ඊළඟට පාදවල විවිධ අපහසුතා ඇතිවීම පාද පොළවට ලම්බකව තබා ගැනීමෙන් ඒක අවම කරගන්න පුළුවන්. හරි. මෙන් පිටුරේ සිටින ළමයාගේ වැරදි ඉරියව් මොනවාද? බෙල්ල මොකෝ වෙලා තියෙන්නේ? නැමිලා. කොන්ද මොකෝ වෙලා තියෙන්නේ? නැමිලා. අත අත ලම්බකව තියෙන්නේ? නෑ. ඊළඟට මැණික් කටුව මෙහෙම උඩට ඇවිල්ලා. කකුල දැන් කන කුඩු වෙන්න. ඒවට වැරදි ඉරියව් ටික ලියන්න ඕනේ. හරි ඉරියව්ද ලියන්න ඕනේ? නෑ වැරදි. කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා. එහෙම නැත්නම් පාද පොළවට ලම්බකව තබා මොකද? නොගැනීම කියලා ලියවනම් හරි. ලම්බකව ස්පර්ශ නොවීම අන්න හරි. හරි. කැමතිද ලියන්න? ඔක්කොම ටික ලියන්න තියෙන්නේ. හරි. එන්න තුන්වෙනි පැත්තට. මේ ටික ලියාගෙන යන්න ටක් ගන්න. මම කරන්න. ස්ක්‍රීන් එක තියෙන දැන්. මොකෝ නොන්ඩියා. ඒක ප්‍රශ්නයක් අහනකොට සර් මේක අර හරි ඉරියව්ව ලියලා වැරදි ඉරියව්වද ලියන්න මෙතන කියලා තියෙන්නේ පවත්වාගත්තේ නිවැරදි ඉරියව්ව. ඒ කියන්නේ කොහොමද ඒක තියෙන්න ඕනේ? නිවැරදි ඉරියව්ව පවත්වා නොගත් විට හැදෙන ලෙඩේ තමයි මෙතන ලියන්නේ. හරියට ඉන්න ඕන එක ඒ වලට මේ පැත්තෙන් තියෙනවා. හරියට හිටියේ නැති වුණාම වෙන එක තමයි මේ පැත්තෙන් ලියන්නේ. මේ නයන් හදාගෙන මූර්ත දාන්න නෙවෙයි. හොඳේ නිකන් නයන්. දන්තද? ඒවද? Tahu, benar. Good morning, Mas. How can I help you?
ඔයාගේ තුතුන්නා අටින් එන්න දෙන්න බූරුවා. හරිද? යෙහෙන් ඉංග්‍රීසි cm සෙන්ටිමීටර්. ඒ වගේ අඟල් වලට කියන්නේ මොකක්ද? inches. ඉන්චස් ඒක. inch. උඩින් ඉරි කැලි දෙක කමා උඩු කමා දෙක inches. ඒක මොකක්ද? මේක කියන්නේ සෙන්ටිමීටර් වගේ cm කියලා. ඉතින් ඒක තමයි කිව්වේ උඩින් කමා දෙකක් දානවා. උඩු කමා දෙකයි. හරි? අඟල් ලියනකොට 7යි අඟල් කියලා ලියනවා නම් 7 ඉලක්කම ලිව්වා උඩින් උඩු කමා දෙකක් දාන්න. එතකොට සෙන්ටිමීටර් ලියනවා වගේ තමයි. ඒකකින් ලියනවා නම් එහෙම අඟල් ලියන්න. ආ ඉන්ෂුරන්ස් එකට වෙන්න. හැප්පුණානේ මගේ ගාන. ඒක දෙන්නන්න කිව්වා. සුබි හොට් නෑ මම ඉන්නකොට වීඩියෝ එකක් ගිහින් මොකද ටයිප් කරන්න ඉපාරයි. බොරු කියන්නේ පාසෙන් නෑ ඊට පස්සේ මම ගහලා මේ අරන් ගියා පොලිසිය. Video call. Kita para dalam kalau sekarang. Ya terus data terus mau kalau enggak kalau ini polisi kita katakan itu ini katakan sampai mau hari ada tapi ini
kan main pola intrusi dia kali kan punya level Google ඉවරයි තුන් මේ පැත්ත ගන්නවා කියවන්නේ මොනවද එහෙනම් අපි තමයි මේ ස්ත්‍රී විලලයි පත්තරය අලුත් එකක් ප්ලේන් ජපානයේ නා බංගාදීට ඇටද ඒකත් සෙකන්නේ අපි නතානේ නේ දස්තා මෙහෙම කියන්නේ වා ෆුඩ් සයිකලෙන් තමයි යන්නේ ගොඩක් වෙලාට පස්සේ ඇත්තට අවුට්ලෑන්ඩර් අගේ යාළුවෙක් පිරිවාටිය මම දැන් වයිසනේ ඉන්න මම ගියා ඔයා මේ තා හාමුදුරු කෙනෙක්
ඔව් එහෙම වඩින්න හොඳ නැහැ. හොඳ නැහැ. හරි ආගන්න. දැන් මේ ABCD වලට එන්න ඕනේ E වලට එන්න ඕනේ ටික මම කියන්නම්. A වලට එන්න ඕනේ උස මොකද්ද ස්ක්‍රීන් එකේ තියෙන්න ඕන උස ප්‍රමාණය. B වලට එන්න ඕනේ මොකද්ද S2 තියෙන්න ඕන දුර ප්‍රමාණය 18ත් 28ත් අතර කියලා. ඊළඟට C වලට එන්න ඕනේ කොන්ද කෙලින් තියෙන එක ගැන. D වලට එන්න ඕනේ පාද පොළොවට ලම්බකව තියෙන එක. E වලට එන්න ඕනේ මොකද? මැණික් කටුව කෙලින් තියාගෙන ඉන්න එක ඔන්න ඔය ටික තමයි. ඒවට අනුව හැදෙන ලෙඩ ටික දන්න ඕන ළමයි. ඒ ටික තියාගන්න පුළුවන්. හරි. ඊළඟට ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද කියලා අහුවට පස්සේ ආගන්න. ඒකට තියෙනවා අපි මෙහෙම එකක්. පරිගණක දෘඩාංග සියල්ලම ඒවායේ ක්‍රියාකාරී කාලය අවසන් වූ විට හෝ භාවිතා කරන්න අය භාවිතින් ඉවත් කළ විට. අන්න ඒවට. ඔයා මතක තියාගන්න ඕනේ මෙහෙමයි. පරිගණක කොටස් කියන එකද කියන්න පුළුවන් නේ. ඒවා මොකක්ද වෙන්නේ? ක්‍රියාකාරී කාලය අවසන් කියලා කියන්නේ expire වෙනවා කියන එකනේ. ඒ කියන්නේ වැඩ කරන්නේ නැති වුණොත් හෝ එහෙම නැත්නම් භාවිතා කරන කෙනා ඒක පාවිච්චි කරන කෙනා ඒක අයින් කරන්න ඕනේ කියලා හිතුවොත් ඒක මොකක්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍යයක්. ඒ කියන්නේ ඒක කැඩුනත් ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍යයක්. එහෙම නැත්නම් ඒක භාවිතා කරන කෙනා ඒක ඉවත් කරත් ඒක මොකක්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍යයක්. දැන් මම මේ පාවිච්චි කර ඉන්න ෆෝන් එක තව ටිකකින් හිතන මේක වැඩක් නැහැ කියලා මෙහෙම විසික් කරලා දානවා. එතකොට මොකෝ වෙන්නේ? ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍යයක් වෙනවා මේ හොඳට වැඩ කරන ෆෝන් එක. හරි. හරි. ඊළඟට අපද්‍රව්‍ය සඳහා උදාහරණ ලියන්න. දැන් මේවල ලියන්න බා පරිගණක, ටීවී එහෙම ලියන්න බෑ. ඔක්කොම මොනවද ලියන්න ඕනේ? භාවිතෙන් ඉවත් කළ එහෙම නැත්නම් කැඩුණු පරණ ඒ වගේ වචන දාලා ඉවරලා තමයි ලියන්න ඕනේ හැම එකම. හරි. කැඩිලා ගිය හට්ටි, මුට්ටි ඒව ලියන්න බෑ ඉලෙක්ට්‍රෝනික නෙවෙයි. හරි. පරණ බැටරි අන්න ලියන්න පුළුවන්. පරණ වොෂින් මැෂින්, පරණ ටීවී, පරණ මෝටර්, පරණ ලැප් පුළුවන්. ඊළඟට හතරවෙනි පැත්තට එන්න. ඉක්මන් කළා හතරවෙනි පැත්ත කරන් යන්න. ඒ ටට්ටක් ගාලා දැන් කරපු ටික කරගන්න පුළුවන් වුණා නම් මෙයා කියනවා ළමයි ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය යන්නේ. පරණ ෆ්‍රිජ් පුළුවන්. අනගත්තර මේව භාවිතා කරලා පරණ ෆ්‍රිජ් පුළුවන්. तो සම්පත් සර් කියත. කඩපල ආරන්න දොන්නොක් කරනවා. සම්පත් සර් අපිට ඉස්කෝලේ සිංහල බලන්න. දැන් මේකේ පාස්වර්ඩ් කියලා තියෙන එකක් තියෙනවා. ඒක සර් මේ මෙතන එකක් තියෙනවා සමාල් ලියන්න ඕනද කියලා. iPhone making පාරගම phone
අයි අර කැඩිච්ච iPhone දීලා අලුත් iPhone එකක් අඩුවට ගන්න පුළුවන්. iPhone එක कंपनी ने කඩවල මොකද්ද නෑ උත්තර කියන වෙලාවක් තියෙනවනේ නෑ රෝගත් කියලා තියෙන්නේ ඔක්කොම ආරවල බලන්නකෝ නෝට් එක ඒකේ තියෙනවා එනයි ඉවසාගෙන ඉන්න වෙනවා මං කියනකම් කැන්සර් පිස්සුද මාස් 10 වැඩ කරනවා විස මොනවද වායු තියෙන නිසා මොකෝ ඉවරයි හතරවෙනි පැත්ත හරියද ඇයි ඇයි මොකද ප්‍රශ්න තියෙන්නේ
කියන්න. හරි ඊළඟට 16 මෙම උපකරණ වැරදි ලෙස පරිසරයට බැහැර කිරීම නිසා පරිසරයට මෙන්ම මිනිසාට විශාල හානියක් ඇති වේ. එසේ හානිය ඇති කිරීමට හේතු කුමක්ද? මේවයි තියෙන විෂ මොනවද? රසායනික ද්‍රව්‍ය නිසා තමයි පරිසරයටත් මිනිසාටත් ඩෙන්ගු වදුරුවා හරි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිව්වට පස්සේ අපි අර අනිත් අපද්‍රව්‍ය වගේ ගැන හිතන්නේ. ඒ කියන්නේ ඒවා තියෙන ප්ලාස්ටික් කැලි ගැන හිතනවා. හැබැයි අර ගොඩක් පුතේ කිමිකල් තියෙනවනේ. ඒ කියන්නේ ඊයම් ඒවා මේවනේ පාස්වල තියෙන්නේ. ඒ ඊයම් කියන දේවල් අපේ ඇඟ ඇතුළට යන්න හොඳයිද? නෑ. ඊයම් පාස් වෙන වෙලාවට තුමක් එනව නේද? දැකලා තියෙනවද? පාස් බවුට් කරන වෙලාවට. ඒක නහයට දවසක් ගියාට කමක් නැහැ. දෙකක් ගියාට කමක් නැහැ. කමක් නැහැ නෙවෙයි. ඒක අවුල්. හැබැයි ඒක නිතර නිතර යන අයට විවිධාකාරී රෝග හැදෙනවා. ඔය ඇස් එහෙම පේන්නේ නැතු යනවා ඒ කට්ටියට. හරි. ඒක ඇස් එකට නිකන් මටත් ඒක වෙලා දිනු සුදු පාට වගේ නිකන් පේන්නේ. ඒ කියන්නේ මේ පැත්ත වල නිකන් සුදු පාට ඩොට් එකක් වගේ තියෙනවා පේන්නේ. හරි. දැන් මේ ලයිට් එක ඇහැට අල්ලගෙන ඉඳලා ඉවරලා මෙහෙම බලන්න කොහේ හරි මොකෝ වෙන්නේ? හැමදාම මේ ලයිට් එක තියෙනවා වගේ පේන්නේ. හරි. ඉලෙක්ට්‍රොනික මදුරුව හරි 17 මිනිසුන්ගේ සහ සතුන්ගේ ශරීර වලට අහිතකර ද්‍රව්‍ය ඇතුළු වීම නිසා දීර්ඝ කාලීන සුවබල නොහැකි රෝග වකුගඩු පිළිකා රෝග ඇති වෙනවා. හරි 18 ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසා වැළඳිය හැකි රෝගාබාධ මේ වන විට සමාජයේ මුල් බැස ගනිමින් තිබේ. පාත් ඇති ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හේතු වෙන්නේ නැති හැකි රෝගාබාධ ඊට ඉදිරියෙන් ලියා දක්වන්න. ඊයම් වලින් හැදෙන ඒවා පුතා මොකද? මොළය අක්මාව සහ රුධිර ධාවනයේ විකෘති තත්ත්වයන් ඇති වෙනවා. හරි. ඊළඟට බේරියම් නිසා ඇති වෙන ඒවා මොළයේ ඉදිවීම, මාංශ පේශි දුර්වලතා, හෘද හානි. මර්කරි නිසා ස්නායු ආබාධ, අක්මාව විනාශ වීම. බෙරිලියම් නිසා පෙනහළු පිළිකා, හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙනවා. හරි කැන්සර්. 19 ඔයාලා පොතේ තියෙනවනේ පුතේ පල්ලි ඉවරලා ලියන්න. හරි. බෙරිලියම් නැවිලියරලා පෙනහළු පිළිකා, හුස්ම ගැනීමේ අපහසුතාව. හරි. ඊළඟට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉතා ආරක්ෂාකාරීව බැහැර කිරීම සඳහා පිළිගත් ක්‍රමය කුමක්ද? 3R ක්‍රමය. 19ට උත්තරේ. 3R ක්‍රමයේ පියවර ලියා දක්වන්න. reduce, reuse, recycle. හරි. ඊළඟට reduce භාවිතය අවම කිරීම යන්න හඳුන්වන්න කියලා තියෙනවා. මේ තියෙන අපි නෝට් එකේ දීලා තියෙනව නේද මේ ටික? මොකද්ද reduce කියලා කියන්නේ? දැනට භාවිතා කරන ඒවා නිවැරදිව නඩත්තු කරමින් මොකද්ද? පාත්වාගෙන යෑම තමයි එළියට දාන්නේ නැහැ. එතකොට මොකද අපි අලුතින් ඒව ගන්නවද? නෑ. අන්න ඒක තමයි reduce කියලා කියන්නේ භාවිතය අවම කිරීම කියන්නේ. reuse කියලා කියන්නේ මොකද්ද? භාවිතා කරන එකක් මොකද පැරණි වුණාට පස්සේ ඒක එළියට දාන්න නැතුව එක්කෝ මොකද කාට හරි තෑගි කරනවා. එහෙමත් නැත්නම් ආයි අලෙවි කරනවා වෙනත් කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන් දෙයක් නම්. එහෙමත් බැරි නම් මොකෝ කරන්න ඕනේ අපි? රීසයිකල් කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. නැවත නැවත භාවිතා කළ නොහැකි උපකරණ වෙනත් අවශ්‍යතාවන් සඳහා ආදේශ කොට භාවිතා කරන අවස්ථා ලියන්න. පරණ මොනිටර් තුල මොනද? පැල සිටුවීම. ඊළඟට තව මොනද? සපත්තු ඇතුලේ මල් ඉන්ධන ඒවා සිස්ටම් යුනිට් කසල බඳුනක් විදියට ඒව ලියන්න පුළුවන් නේ. ඔය කතන්දර ටික ලියන්න ඕනේ. හරි. නැවත නැවත භාවිතා කරන්න බැරි නම් ඒක වෙනත් එකක් විදියට ආදේශ කරනවා. දැන් හිතන්න මේ බෝතල ඉමත් කරනවා. කාට හරි පුළුවන් මේක මල් ලාස්සයක් විදියට මොකෝ මල් ටිකක් තාලි කරලා මේක මොකක් හරි කරලා සරසර රැප් කරලා භාවිතා කරන්න පුළුවන්. වතුර බෝතලේ මල් පෝච්චියක් වුණානේ. ඒක ලියන්න බැරිද? ලියන්න පුළුවන්. අන්න අතන ස්පීකර් එකක් තියෙනවා පිටිය ගහලා. ওই ස්පීකර් එක කැඩිච්ච දවසට ඔගේ පෙට්ටිය අරගෙන ඉවර වෙලා මොනවද? බඩු දාන්න පෙට්ටකමක් ඉදිරිය හදන්න බැරිද? ලොක්කයක් දාලා. පුළුවන්ද බැරිද? පුළුවන් නේ. නැත්නම් ඔගේ ගෙදර ලියුම් පෙට්ටිය විතරක් පොඩි කඩක් කපලා ඉවරලා දාන්න බැරිද? ඒ වගේ ඔයාට හිතෙන පුතා ආදේශ කරලා ලියන්න පුළුවන්. 24 කෑ ගහන්න එපා. එසේ මම පස්වෙනි පැත්ත කතා කරන්නේ. හරි. ඉක්මනට එසේ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ආදේශ කොට භාවිතා කිරීම මගින් ඇතිවන හිතකර තත්ත්වයන් කුමක්ද? තින් රත්තරන් මේ නෝට් එකේ තියෙන ඒවම නෙවෙයිද මම කියන්නේ මේ?
ගෙදර ගිහින් පොතෙන් බලලා ලියා ගන්න. දැන් ලියන්න ඕනේ වෙතෙන්ට ඔයාලට ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් තමයි මම මේ උදව් කරන්නේ. තේරෙනවද ඒක? දැන් උත්තරද මම මේ කෙලින්ම කියන්නේ? නෑ. උත්තර ලියා ගන්න විදිය තමයි මම මේ කියන්නේ. තේරුණානේ? හරි. 24 වෙනත් අවස්ථායන් සඳහා ආදේශ කොට භාවිතා කිරීම මගේ ඇතිවෙන හිතකර තත්ත්වයන් මොනවද කියලා අහනවා. මේවා එහෙම ආදේශ කරලා භාවිතා කරාම මොකෝ වෙන්නේ? අපිට අපද්‍රව්‍ය විදියට බහැර වෙන ප්‍රමාණය අඩු වෙනවද නැද්ද? වීදුරු බෝතලේ විසික් කරාම වීදුරු කටු. ආ වීදුරු කටුනේ. වීදුරු කටු විදියට ඉවත් කරන්න ගියොත් ලොකු කේස් එකක්. හැබැයි මේක මල් පෝච්චියක් විදියට ගේ ඇතුළෙම තියා ගන්න පුළුවන් නම් අපද්‍රව්‍යයක් විදියට බහැර වෙනවද එළියට? නෑ. ලියන්න පුළුවන්. මොකද්ද? මේව ලියා ගන්න කට්ටිය. ඉවතලන අපද්‍රව්‍ය ප්‍රමාණය 24. ඉවතලන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වීම. ඉතින් ලියන්න ඉංග්‍රීසි මීඩියම්. ඉවතලන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වීම. 25 ඊළඟට රීසයිකල්. රීසයිකල් එකට උත්තරයක් තියෙනවද නැද්ද? අවම වීම. මේ ප්‍රතිචක්‍රීකරණය යන හඳුන්වන්න කිව්වම මෙන්න මේක ලියන්න ඕනේ. බලා ගන්න. මේක ඇවිල්ලි ඉවර වෙලා ප්‍රතිචක්‍රීකරණය කියන්නේ මොකක්ද කියලා නෙවෙයි. ප්‍රතිචක්‍රීකරණය කරන විදිය තියෙන්නේ. කරන්න කියන එක. මෙතන තමයි මොකද්ද? හරියට ප්‍රතිචක්‍රීකරණය යන කුමක්ද කියලා තියෙන්නේ. ඔයා ලියාගත්ත නෝට් එකේ බලන්න. හරි. අපද්‍රව්‍ය ලෙස බැහැර කරන දේවල් අලුත් දෙයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ. ලේසියිනේ. බැහැර කරන අපද්‍රව්‍ය මොකද්ද? අලුත් දෙයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රතිචක්‍රීකරණය. හරිනේ. පේලි හතරක් තිබ්බට ලියන්න තියෙන්නේ කෙටිද නැද්ද? කෙටි. 26 ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළ යුත්තේ ඇයි? අලුත් වැඩියා කළ නොහැකි හා නැවත භාවිතා කළ නොහැකි ඒව තමයි මොකද්ද? ප්‍රතිචක්‍රීකරණය කරන්න. අලුත් වැඩියා කළ නොහැකි හා නැවත භාවිතා කළ නොහැකි දේවල් තමයි මොකද? ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ. ඊළඟ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරන ද්‍රව්‍ය කීපයක් නම් කරන්න. මොනවද ඔයාලා දෙන්නේ? කැඩිච්ච ප්ලාස්ටික් පුටු දෙනවනේ. තව මොනවද දෙන්නේ? පරණ බැටරි දෙනවනේ. පරණ වොෂින් මැෂින් දෙනවනේ. පොල් කටු කියන එක අපද්‍රව්‍යයක් විදියටද ගන්නෙ? අපේ ගෙදර අපද්‍රව්‍යයක් විදියට අපි දානවා. මොකද අපේ ගෙදර උන්ට පොල් කටු වලින් අඟුරු හදලා මොනවා හරි කරන්නද? නෑ. හැබැයි ඒක තවත් කෙනෙක්ට සම්පතක්ද නෙමෙයිද? පොල් කටු අඟුරු වලින් මොකෝ කරන්නේ? දන්නවද අයන් තියනවා කියලා? ඔය ලොන්ඩ්‍රි වල හොඳට අයන් කරලා දෙනවනේ. තියෙන්නේ මොනවයි? පොල් කටු අඟුරු දාලා ඉවරලා දාන අයන් දුම් අල්ලන්න ගන්නවා. පොල් කටු අඟුරු මොකද ඉන්ධනයක් විදියට භාවිතා කරනවා. ඔය සීතල රටවල ප්‍රශ්නේ ඇති කරගන්න සීතලට මොකෝ කරන්නේ? පොල් කටු අඟුරු දාන. පොල් කටු වලින් නිර්මාණය කරනවා. ඒක නිසා ඒක කියන්න පුළුවන්ද? පොල් කටු හැටි හදනවා. ඒකනේ. පොල් කට්ට එතකොට අපද්‍රව්‍යයක්ද? නෑ. ප්ලාස්ටික් බෝතල් අපි එකතු කරලා ගෙනියනවා දැකලා තියෙනව නේද? ඒව තමයි මෙතන ප්‍රතිචක්‍රීකරණය. වීදුරු බෝතල්. හරි? හරි. ප්ලාස්ටික් බෝතල් විකුණලා සල්ලි ගන්නෝ එයාලා එකකින් වෙන එකක් හදනවා. ප්ලාස්ටික් බෝතලේ කවුරුත් එහෙම හදන්න පුළුවන්. ඒකත් හරි. 28 ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා භාණ්ඩ එක්රැස් කරන ආයතන කිහිපයක් ලියන්න. අපි කිව්ව නේද මෙන්න මේ සෙට් එක. ජෝන් කීල්ස් කියලා ලිව්වොත් වැරදි. ප්ලාස්ටික් සයිකල්. ජෝන් කීල්ස් කියන්නේ ඒකේ අයිතිකාරය. මම ඔයාලට දැනගන්න මේ වරහන් ඇතුලේ දාලා දී. ජෝන් කීල්ස් කියලා ලිව්වොත් වැරදි. හොඳේ. ප්ලාස්ටික් සයිකල් තමයි කම්පැනි එකේ නම. ඒක අයිති වෙන්නේ ජෝන් කීල්ස්. එහෙනම් BYD කියලා ලියන්න පුළුවන්. BYD එක මෙයාලටද අයිති? ජෝන් කීල්ස් තමයි ලංකාවේ ඒජන්ට්. BYD එක එතකොට එයාලගේද කීල්ස් කියලා ලිව්වොත් හරියනවද? කීල්ස් එකේ තියෙන BYD විකුණා. ජෝන් කීල්ස් කියන්නේ සමූහ ව්‍යාපාරය. කෙනෙක් නෙමෙයි ගොඩක් ඉන්නේ. අයිතිකාරය. අපිටත් අයිතිකාරය වෙන්න පුළුවන් සල්ලි දීලා ඉවර වෙලා. ෂෙයා මාකට් කියලා තියෙන කොළඹ කොටස් වෙළඳ පොළ මටත් රුපියල් 5000ක් 6000ක් දීලා ඉවරලා ඒකේ දශමයක් විතර ගන්න පුළුවන්. හරි? දශමයක් ලක්ෂ ගණන් දීලා කැමති ගණනක් අයිති කර ගන්න පුළුවන්. අයිති කරගත්තම ඒ ආයතනයේ ලබන ලාභ තියෙන්නේ. ඒ ලාභෙන් කොටසක් අවුරුද්දකට සැරයක් මටත් එන්න. හරි. ෂෙයා මාකට් කියන්නේ ඒක. හරි. ඊළඟට හරි.
ඊළඟට කියනවා password ආවන්න password යනු කුමක්ද කියලා අහනවා. මුර පදයක් කියන්නේ. ඒකට කියන්න ඕන කොහොමද? පරිගණකය තුල ගබඩා කර හැදී ඕම ලොකු කතාවක් කියන්න ඕනද නෑ. රහස් වචනයක් කියලා කෙටියෙන් ලිව්වත් හරි නේද? password කියන්නේ. secret word. හරිද? ඊළඟට මුර පදයක් ලබාගෙන සැලකිලිමත් යුතු කරුණු මතකයිනේ. ඒ ඉසෙට් වෙනකම් කැපිටල් සිම්පල් ලකුණු භාවිතා කරන්න පුළුවන් සංඛ්‍යා සංකේත මිශ්‍ර කරලා භාවිතා කරන ආව වශයෙන් 8ක් තියෙන්න ඕනි කියලා කිව්වා අපි කැරක්ටර්ස්. තව මොකද? උපන්දින වගේ අනුමාන කරන්න පුළුවන් ඒවා දාන්න කිව්වද? නෑ. ඊළඟට පාස්වර්ඩ් එකට හින්ට් එකක් දාන්න කිව්වා. ඒක අමතක වුණොත් රිකවර් කරගන්න ඊමේල් ඇඩ්‍රස් එකක් දාලා තියන්න කිව්වා. එහෙම නැත්නම් ෆෝන් නම්බර් එකක් OTP එකක් එන්න. ඊළඟට නිතර පාස්වර්ඩ් එක වෙනස් කරන්න කියලා කිව්වා. මතකයිනේ ඒවා? ඒ දේවල් ටික මෙතෙන්ට එන්න ඕනේ 30 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි පැත්ත ලියන්න ටක් ගාලා. තිස් එක්කෙනෙක් ඉඳන් ලියාගෙන යන්න. පිරිසිදු කරගන්න ආකාරය ලියන්න දන්න ඕනේ. දැන් මම කිව්ව උත්තරය ගෙදරදී ලියන්න පුළුවන් යමු. නෝට් එකෙන්ම මම පෙන්නුවේ තැන් ටික. දැක්කනේ? වතුර ගහලා කො බලන්න පුතේ මූණ. තෝක් මූණ. ඕක වෙස් මූණක් වගේ. දැක්කම hina ය. මොනිටර් වලට වතුර ගාලා පී දානවද දැකලා තියෙන්නේ? පිරිසිදු රෙඩි කැබල් එකකින් මොනවාද? පී දානවා. වැකියුම් ක්ලීනර් දන්නව නේද? අන්න ඒව භාවිතා කරනවා. වැකියුම් එකකින් දැකලා නැද්ද දූවිලි ටික ඇදලා ගන්නවා. මොනිටර් ඇතුලේ තියෙන්නේ එළියට එනවා. උබ්බයිනේ අනේ. දැන් ඔයාලගේ විතර මොනිටරේ වයර් කෑලි එළියට පැනලා තියෙන ඔක්කොම ටික. දැන් මේ බෝතලේ මෙහෙම තියෙනවනේ. හිටවගම මේක මෙහෙම වැටෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ ඔළුවේ ඇවිල්ලා හැප්පෙන්නත් පුළුවන්. ආයෙ වගේ එකක් තමයි ඔය කියන්නේ. ඔව් ඔයාගේ මොළේ වගේ තමයි. අරන් හොලවන්නකෝ ඔකේ. ඕෆ් වෙලා තියෙන්නේ දැන්. අනේ වන්ද මේ වගේ ළම. ඉතින් තින්නේ. දූවිලි අදින යන්ත්‍රය.
හරි එන්න පස්වෙනි පැත්තට හයවෙනි පැත්තට පාස් තමයි පරිගණකයේ කොටස් පිරිසිදු කර අර පැලෙන්න ගන්නනේ පුරුවා මොනිටර් එක ක්ලීන් කරගන්න පිරිසිදු රෙදි කැමැල්ලකින් පිසීම වැකියුම් ක්ලීනර් එකක් ආධාරයෙන් දුවිලි ඉවත් කිරීම මේ ඔක්කොට මෙහෙම ඒවා ලියන්නේ පිටත මේකේ මොකෝ සිස්ටම් යුනිට් එකේ පිටත ඒ ටිකමයි ඇතුළත රෙදි කැලි වලින් පිහදානවද නෑ වැකියුම් ක්ලීනර් එකක් විතර අපි ඇතුළට භාවිතා කරන්නේ එහෙම නැත්නම් මොනවද පින්සල් තියෙනවා ඕවා ක්ලීන් කරන බුරුසුවක් ආධාරයෙන් මොකද සියුම් බුරුසුවක් ආධාරයෙන් මොකද දූවිලි පිසීම දාලා අර නිකන් මේ හරි දන්නවනේ ලොකු එක ಜಾති ප්‍රශ්න තියෙනවනේ ඒව දාලා ඉවරලා මදිනවද ඔක නෑ ටූත් බ්‍රෂ් එකෙන් මදිනවද නෑ අර තින්ත ගාන චූඩි පින්සල් තියෙනවද කියලා තියෙනවනේ අන්න ඒ වගේ වෙයි වේගෙන් කරනවද නෑ හරිම හිමීට තමයි දුවිලි ඉවත් කරන්නේ හරි හරි වැලි ගොලෙන් නැදීම ලියන්නේ කොහොමද කොම් කතා හරි කීබෝඩ් එක ඒත් එමයයි බුරුසුවක් ආධාරයෙන් එහෙම නැත්නම් පින්සලක් ආධාරයෙන් දුවිලි ඉවත් කිරීම බෑ ඒක ප්‍රතික්‍රියා කරන්න මේ බටන් ටික එබෙනෝනේ හරි ඒක ලියන්න බල වැකියුම් ක්ලීනර් එකක් ආධාරයෙන් පිරිසිදු කිරීම කියලා ඒක ලියන්න පුළුවන් අර ග්ලූ එක නේද ගා කියන්නේ ඒකත් ලියන්න පුළුවන් මට ඒක කියන්න තේරෙන්නේ පේන්නේ දුරව පිටස ඇතුළස කියලා දෙකක් තියෙන්නේ හරි ඔළුව නෙමෙයි කහන්න වෙන්නේ මොලේ 32 පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට හානි නොවන ආකාරයට පරිගණකය පරිහරණය කරන ආකාරයක් ලියන්න මෙහෙයුම් පද්ධතියට හානි නොවන්න නම් මොකද කරන්න ඕනේ නිවැරදිව ක්‍රියා විරහිත කිරීම ෂට් ඩවුන් කිරීම 32 නිවැරදිව පරිගණකය ක්‍රියා විරහිත කිරීම එහෙම කරාට පස්සේ කම්පියුටරේ කැඩෙන්නේ නැහැ කියලා අපි කියනෝනේ ඔපරේටින් සිස්ටම් එක ඩැමේජ් වෙන්නේ නැහැ කියලා තමයි 32 ලිව්වද පරිගණකයේ නිවැරදිව ක්‍රියා විරහිත කිරීම 32 33 කියවන්න ගහනවා දැන් නම් කියවොත් එකක් හරි මට පියාගෙන ඉන්නවා හරි 33 අවම වශයෙන් අන් ලක්ෂණ කීයක් මුරපදයට ඇතුළත් විය යුතුද 8යි 34 අන්තර්ජාල අත්දැකීමක් එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් මගින් ඔබගේ මුරපද මතක තබා ගැනීමට ඉඩ දීමෙන් සිදු හැකි වාසි සහ අවාසි ඔක්කොම පාස්වර්ඩ් ටික සේව් කරන්න පුළුවන් නේ අපිට දැකලා තියෙනවනේ සේව් කරාම මොකෝ වෙන්නේ වාසි කියලා මේ පැත්තට යන්න මේ පැත්තේ අවාසි කියලා ලියා ගන්න ටකල් ලියන්න වාසි කියලා එක පැත්තක ලියන්න අනිත් පැත්තේ අවාසි කියලා ලියා ගන්න වාසි පැත්තෙන් ලියා ගන්න පහසුවෙන් ලොග් වීමට හැකියිද එහෙම නැත්නම් ලොග් තමයි ඒකදී වෙන එකක් නැහැ ලොග් වීමට හැකියවීම LOG ලොග් පාස්වෙන් ලොග් වීමට හැකියවීම පාස්වර්ඩ් අමතක නොවීම වාසි පැත්තේ මේ ලියන්නේ අමතක නොවීම අනිත් පැත්තට යන්න ඒ පැත්තට යන්න පාස්වර්ඩ් ඒක ලියන්න අනෙක් අයට සොරකම් කිරීමට පහසු වීම අනෙක් අයට සොරකම් කිරීමට පහසු වීම අවාසියෝද සේව් කරලා තිබ්බම බලා ගන්න පුළුවන් නේ පුළුවන් fingerprint එක ඕනේ ඒක පැනගත්තොත් ඔක්කොම ටික ගන්න අනෙක් අයට සොරකම් කිරීමට පහසු වීම ඉතින් හැකර්ස්ලාට fingerprint ගන්න බෑ පුළුවන් ඔයා නිදාගෙන ඉන්න වෙලාවට ඇකිල්ල අරගෙන ඉවරලා මේකට තියෙනවා ඇයිද ගෙදරට බෑනේ උන්ට ඇයි ඒ ඕරුට හැකර් කියන්නේ මම එදා කිව්වා ගෙදරට ඇවිල්ලි ඉවර වෙලා මේ පෙන් ඩ්‍රයිව් එකකට ඔයාගේ data දාගෙන ගියත් එකයි කොහේ හරි ඉඳලා ඉවර වෙලා ඉන්ටර්නෙට් එක කරා ඇවිල්ලා මේකෙන් අරන් ගියත් එකයි දෙකම එකයි අපි ඉන්නම පිටරට ගියලා මගේ ලැප්ටොප් ඉතින් හැක් කළනේ අයිඩියා එක fingerprint
සොරකම් කිරීමට පහසු වීම ඒ වගේම තව මොනවද වෙන්න පුළුවන් එච්චර තමයි වෙන අවශ්‍යයක් නැහැ ඒක විතරක් කරලා ඊළඟ 35 අඛණ්ඩ බල සැපයුම භාවිතා වන්නේ කුමක් සඳහාද මොකටද UPS එක භාවිතා වෙන්නේ විදුලි විසන්ධි වීමකදී తాවකාලිකව විදුලිය සැපීම සඳහා විදුලි විසන්ධියකදී తాවකාලිකව අඛණ්ඩ විදුලිය සැපීම සඳහා අනිපතක් වගේ දෙන්න අර අරන්ට ගෙනෝ යනවා වගේ ඉන්නේ තියෙන ලංකාව විදුලි විසන්ධි ඒ වගේ දෙන්න එක ඉතින් ඒක තමයි අඛණ්ඩව කියලා කියන්නේ අඛණ්ඩ විදුලිය ලබා දීම සඳහා ඊළඟට hackers කියන එකට ලියන්න පුළුවන් මොකද්ද අවසර නොමැතිව පරිගණක වෙත ප්‍රවේශ වී ඒ අර පොතේ තියෙන එකත් හරි මම මේකේ ටී කියන්නේ අවසර නොමැතිව පරිගණක වෙත ප්‍රවේශ වීම චෞරත්වය කියන එකට ලියා ගන්න පරිගණකයේ ප්‍රවේශ වී චෞරත්වය කියන එක ලියා ගන්න එම්මද ඊළඟ ලැගරිසම් කියලා තියෙන්නේ චෞරත්වය මොකක්ද අන්සතු බුද්ධිමය දීපල අන්සතු බුද්ධිමය දීපල චෞරත්වය ගෝහත් එක අන්සතු බුද්ධිමය දීපල අවතරයෙන් තොරව උපුටා ගැනීම අවතරයෙන් තොරව උපුටා ගැනීම ඊළඟට 38 කියවන්න නැතුව ඉන්නවා හරි ඔබගේ පරිගණකය සඳහා යෙදිය හැකි මුරපද සඳහා උදාහරණ දෙකක් කැරක්ටර්ස් 8ක් තියෙන්න ඕනේ පුතා අකුරු තියෙන්න ඕනේ ඉලක්කම් තියෙන්න ඕනේ සිම්බල් තියෙන්න ඕනේ බලන්න මේ ටික ඔක්කොම තියෙනවද කියලා මෙන්න මේක තමයි සරලව GPT මෙන්න මේකද යා ගන්න අනිත් තුමා එන්න මම ඒක කියලා එහෙනම් ඊළඟ දවසේ පේපර් එකට උදානම් වෙන්න මම කරන්නේ ඩොක්ටර් දෙමෝපිය රසුල්පත්